ඔයත් එකතු වෙලා ඉන්නේ SL Mobile Tutorial YouTube channel එකත් එක්ක. අද වීඩියෝ එකෙන් කතා කරන්න යන්නේ කොහොමද මෙන්න මේ Creator Search Insight කියන එක පාවිච්චි කරලා ඔයාගේ TikTok වීඩියෝ එකක් ලේසියෙන්ම viral ලවා ගන්න කියලා. ඉතින් එහෙනම් අපි වැඩි කතා නැතුව යමු වීඩියෝ එකට යන්න කලින් ඔයා තාමත් අපේ channel එක subscribe කරමු නැති කෙනා නම් දැන්ම පල්ලෙහා තියෙන subscribe button එක press කරලා bell icon නැත් ඕල් දාන්න. මේ විදිහට TikTok application එක open කරගත්තට පස්සේ ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් එන්නේ මේ විදිහේ interface හරි ඉතින් මෙන්න මෙතන උඩ තියෙන search bar එකේ ඔයගොල්ලෝ search කරගන්න ඕන Creator Search Insight කියලා. හරි ඉතින් අපි බලමු මේ විදිහට search කරගත්තට පස්සේ අපිට එන්නේ කොයි වගේ interface එකක්ද කියලා. හරි ඉතින් දැන් මම මෙන්න මේ විදිහට Creator Search Insight කියලා search කරගන්නවා. ඉතින් Creator Search Insight කියලා search කරගත්තට පස්සේ මෙන්න මේ විදිහට උඩින් මෙන්න Creator Search Insight කියන එක touch කරලා ඔයගොල්ලන්ට පුළුවන් එතනට යන්න. ඉතින් අපි බලමු එතනට ගියාට පස්සේ බලා ගන්න පුළුවන් එන්නේ කොයි වගේ interface එකක්ද කියලා. හරි ඉතින් එතනට ආවට පස්සේ බලා ගන්න පුළුවන් එන්නේ මෙන්න මේ විදිහේ interface එකක්. හරි ඉතින් දැන් කරන්න ඕන මෙන්න මෙතන තියෙන Creator Search Insight කියන තැන මෙන්න මේ තියෙන view කියන රතු පාටින් තියෙන උඩ එකපාරට touch කරගන්න එක. හරි ඉතින් එහෙම touch කරගත්තට පස්සේ ඔයගොල්ලොන්ට බලා ගන්න පුළුවන් එන්නේ මෙන්න මේ විදිහේ interface එක. දැන් ඔයගොල්ලෝ කරන්න ඕන මෙන්න මෙතන තියෙන trending කියන එක උඩ එකපාරට touch කරගන්න එක. ඉතින් trending කියන එක උඩ එකපාරට touch කරගත්තට පස්සේ ඔයගොල්ලොන්ට බලා ගන්න පුළුවන් එන්නේ මේ විදිහේ interface එක. එතනට ආවට පස්සේ ඔයගොල්ලොන්ට බලා ගන්න පුළුවන් ඒගොල්ලොන්ගේ මෙන්න මේ විදිහට මිලියන ගාණක් views කියපු මෙන්න මේ විදිහේ trending යන template තියෙනවා. ඉතින් මෙන්න මේ විදිහේ template එකක් පාවිච්චි කරලා තමයි අපි අද මෙන්න මේ වීඩියෝ එකේ තියෙන විදිහට TikTok වීඩියෝ එකක් viral ලවා ගන්න හදන්නේ. ඉතින් අපි බලමු මෙන්න මේ තියෙන template එකක් හරියටම පාවිච්චි කරලා ඔයාගේ TikTok වීඩියෝ එකත් viral ලවා ගන්න කොහොමද කියලා. හරි ඉතින් දැන් මම මෙන්න මේ විදිහට මෙන්න මෙතන තියෙන template එක උඩ එකපාරට touch කරගන්නවා. හරි ඉතින් එහෙම touch කරගත්තට පස්සේ ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහේ interface එකකට එනවා. දැන් ඉතින් ඔයගොල්ලෝ කරන්න ඕන ඔයගොල්ලෝගේ වීඩියෝ එක මේකට add කරගෙන මෙන්න මෙතන තියෙන next කියන button එක උඩ එකපාරට touch කරලා මේ වීඩියෝ එක add කරගන්න එක. හරි ඉතින් එහෙම add කරගත්තට පස්සේ ඔයගොල්ලෝ එන්නේ මෙන්න මේ විදිහේ interface එකකට. දැන් ඔයගොල්ලෝ කරන්න ඕන මෙන්න මේ විදිහට මෙන්න මෙතන දැන් ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මෙතන Creator Search Insight කියලා hashtag එකක් වැටලා තියෙනවා. හරි ඉතින් දැන් මෙතන අපි description එක add කරලා තවත් hashtag ටිකක් add කරගෙන බලමු ඊළඟට මොකද්ද කරන්න ඕන කියලා. ඔයාලා වීඩියෝ එක පොඩ්ඩක්වත් skip කරන්න නැතුව බලන්න. ඔයගොල්ලෝ පොඩ්ඩක් හරි skip කරොත් ඔයාලට අවශ්‍යම කොටස මග හැරෙයි. හරි දැන් මේ විදිහට hashtag පහකුත් add කරගත්තට පස්සේ අපි බලමු ඊළඟට මොකද්ද කරන්න ඕන කියලා. මෙන්න මෙතන තියෙන more option කියන එක උඩ එකපාරට touch කරගෙන මෙන්න මේක උඩත් එකපාරට touch කරගන්න ඕන. හරි ඉතින් එහෙම touch කරගත්තට පස්සේ ඔයගොල්ලෝ එන්නේ මෙන්න මේ විදිහේ interface එකකට. දැන් ඔයගොල්ලෝ කරන්න ඕන මෙන්න මෙතන උඩම තියෙන එකට ටික් එක දාගන්න එක. එහෙම දාගෙන මෙන්න මේ you brand කියන එකට ටික් එක දාගන්න ඕන. හරි ඉතින් ඊට පස්සේ මෙන්න මෙතනින් save කියන බටන් එක උඩ එකපාරට touch කරගෙන මෙන්න මේන message එක continue කියන එක උඩත් එකපාරට touch කරගන්න ඕන. එහෙම touch කරගත්තට පස්සේ දැන් ඔයගොල්ලන්ට පුළුවන් ඔයගොල්ලෝගේ වීඩියෝ එක post කරගන්න. හරි ඉතින් වීඩියෝ එක post කරගත්තට පස්සේ අනිවාර්යයෙන්ම ඔයාලට ලැබෙන result එකත් පල්ලෙහාන් comment එකක් දාගෙන යනවා කරන්න එපා. එහෙනම් තවත් අලුත් වීඩියෝ එකකින් හම්බ වෙමු.